ආදරණීය සහෘදයන්. තුරුලිය ගොමුව ඇත නිල් පැහැයෙන් දිලෙනා අතු අග පිපි හිනහෙන මල් කැකුළු මනා. සොම්නස උතුරමින් සතුටින් ගී ගයනා සියතුන් දෙස බලා මා සිත පුබුදුණා. එහෙනම් අද අපි කතා කරමු පරිසරය කියන මාතෘකාව ගැන. මොකක්ද මේ පරිසරය කියලා කියන්නේ? පරිසරය කියන එක අපි සරලව හැඳින්වුවොතින් පරිසරය කියන එක අපිට හඳුන්වන්න පුළුවන් මේ ගහකොළ, ඇලදොළ, සතා සිව්පාව, ඒ වගේම මේ අපි හැම දෙයකම සමස්ත ඒකකයක් තමයි පරිසරය කියලා කියන්නේ. ඉතින් සොබාදම් මහතාව අපිට ලිපට දාන දර කෑල්ලේ ඉඳලා අපිට හුස්ම ගන්න අවශ්‍ය වාතය, ඔක්සිජන් පවා ලබා දෙනවා. හැබැයි මෙච්චර සම්පත් ලබා දෙන සොබාදහමට අපි අපේ වගකීම ඉටු කරනවද කියන එක නම් පොඩ්ඩක් නැවතිල්ල හිතන්න ඕනේ කාරණාව. එහෙම නේද? සොබාදහම අපිට විවිධ දේවල් ලබා දෙනවා. ප්‍රධානම දෙයක් තමයි ආහාරය. අපේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් අපිට මේ සොබාදහම නැතුව ආහාර නිෂ්පාදනය කරන්න බෑ. ඒ වගේම අපිට හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් වායුව අපිට නිෂ්පාදනය කරගන්නත් බෑ. ඉතින් මේ දේවල් දිහා බලනකොට ඔයාලට පේනවා අපිට මේ පරිසරය කියන එක කොයිතරම්නම් වටිනවද කියන එක. ඉතින් මේ පරිසරය අපි අතින් සමහර වෙලාවල් වලට විනාශ වෙනවා. මොනවද මේ විනාශ වෙන ක්‍රම? ඔයාලා දන්නවා සමහර වෙලාවල් වලදී අපි ගස් කපනවා. අපිට ගේ දොර හදාගන්න වෙන්න පුළුවන් විවිධ අවශ්‍යතා සඳහා අපි ගස් කපනවා. මේ ගහක් කැපීම තුළින් අපි අපේම මිනිවල කපා ගැනීමක් වගේ දෙයක් තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි අපේ මේ සොබාදහම විනාශ වෙන්න පුළුවන් තව ක්‍රමයක් තමයි පොලිතින්, ප්ලාස්ටික් වගේ නොදිරන අපද්‍රව්‍ය අපි කෙලින්ම ප්‍රතිශක්‍රීකරණය කරන්නේ නැතුව මේ සොබාදහමට බැහැර කළොතින් ඒ දේවල් හරහා අපේ මේ කාර්ය සම්පත විනාශ වෙන්න අවදානමක් තියෙනවා. ඔයාලා දන්නවද පොලිතින් එක දි รา පත් වෙන්න සම්පූර්ණයෙන්ම දි รา පත් වෙන්න වසර 100ක් 200ක් විතර කාලයක් යනවා කියලා. ඒ වගේම තව දෙයක් තමයි අපි කැලෑ විනාශ කරනවා. සමහර විට මහා මාර්ග හදන්න වෙන්න පුළුවන්, අධිවේගී මාර්ග හදන්න වෙන්න පුළුවන්. මේ දේවල් වලට අපි කැලෑවල් හරහා මාර්ග හදනවා. මේ කැලෑවල් වල ඉන්න සත්තුන්ට ඒකෙන් තමන්ගේ වාස භූමිය නැති වෙලා යනවා. ඉතින් ඒ දේවල් තුලින් සත්ත්ව සම්පත විනාශ වීමේ අවදානමක් තියෙනවා. ඉතින් එහෙම බලනකොට ඔයාලට පේනවා ඇති අපි දියුණුවකට උනත් යන්න ඕනේ සොබාදහමත් ආරක්ෂා කරගෙන. දැන් අපි බලමු කොහොමද අපේ මේ සොබාදහම ආරක්ෂා කරගන්නේ කියලා. ඔයාලට එක ගහක් කැපුවොතින් ඒ වෙනුවට ගස් 10ක්වත් පිටවන්න පුළුවන් නම් මම හිතනවා මේ සොබාදහම අපිට ආරක්ෂා කරගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපිට පුළුවන් අපේ එදිනෙදා ගමන් බිමන් යනකොට අපේ පෞද්ගලික වාහන භාවිතය පොඩ්ඩක් අයින් කරලා ඒ වෙනුවට පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්න. ඒ වගේම තව අපිට බලශක්ති අර්බුදයට පිළියමක් විදිහට අපිට පුළුවන් ජල සම්පත ආරක්ෂා කරගන්න. පොලිතින් වගේ නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිශක්‍රීකරණය කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරොත් අපිට පුළුවන් වෙනවා පරිසරය ආරක්ෂා කරගන්න. හැබැයි මේක ඔයාලගේ හදවතින් වෙන්න ඕනේ දෙයක්. අපි කතාවල් පවත්වලා, දේශන තියලා, වැඩමුළු පවත්වලා මේ දේවල් වලින් විතරක් අපිට බෑ සොබාදහම ආරක්ෂා කරගන්න. පරිසරය ආරක්ෂා කරගන්න. ඉතින් ඒ දේවල් කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ හෘද සාක්ෂියට අනුව, මම මගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරොත් විතරයි. මොහොතකට සමන් දෙන්න. ඔබට ඇහෙනවද ඒ ගංගාවේ සංගීතය? එයා හරි ලස්සනට ගලාගෙන යනවා. අපිට ඒ අස්සෙන් අමුතු පාඩමක් මේ සොබාදහම උගන්වනවා. ජීවිතය ගැන, ජීවිතයේ තේරුම ගැන. ඒ ගංගාව කඳු හෙල් බෑවුම් අස්සේ හරි අපූර්වට ඇදීගෙන යනවා. අපේ ජීවිතෙත් ඒ වගේ. රෝසමල් යහනාවක් නෙමෙයි අපේ ජීවිතය කියන්නේ. අර වගේ කඳු හෙල් බෑවුම් කියන අභියෝග අපිට හම්බ වෙනවා. ඒ වාස්සේ නොසලී යන එක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ. ඔබට දැන් වැටහෙනව නේද සොබාදහම අපේ ජීවිතයත් එක්ක කොයිතරම්නම් සමීපද කියලා.
ඉතින් මේ සොබාදහම ආරක්ෂා කරගන්න. දැනුම් සාගරයට දියදෝතක් අරගෙන ආයිත් එනකම් හිරු නැගෙන්නට පෙර සඳ තරණයට සන්ෂයින් අපි එක්ක ඔබත් සූදානම් නේද?